ඔයා දන්නවද Facebook කම්පැනි එකේ බිත්තිවල තින්ත ගාලා ඩොලර් මිලියන 200ක් හොයපු පුද්ගලයෙක් ගැන. ඒක ලෝකේ වැඩිම මිලක් ගෙවපු පේන්ට් ජොබ් එක වෙන්න ඇති. මේ කතාව පටන් ගන්න 2005 අවුරුද්දේ. කැලිෆෝනියාවේ තිබුණු Facebook පළවෙනි නිල කාර්යාලයේ බිත්තිවල ග්‍රැෆිටි චිත්‍ර අඳින්න ඩේවිඩ් චෝ කියන ශිල්පියාට ආරාධනාවක් ලැබෙනවා. වැඩේ අවසානයේදී එවකට Facebook සභාපති ෂෝන් පාකර් ඔහුට විකල්ප දෙකක් දෙනවා. එකක් ඒ වැඩේට කුලිය විදිහට ඇමරිකානු ඩොලර් 60000ක් අතට ගන්න එක. දෙවැනි විකල්පය ඒ මුදල් වෙනුවට Facebook එකේ ස්ටොක් ඔප්ෂන් හෙවත් කොටස් ලබා ගන්න එක. ඩේවිඩ් ඒ කාලේ Facebook කියන කන්සෙප්ට් එකට කොච්චර අකමැති වුණාද කිව්වොත් ඔහු ඒක හැඳින්නුවේ වැඩකට නැති දෙයක් විදිහට. ඒත් ඔහු තම මිතුරා කෙරෙහි තිබුණු විශ්වාසය නිසා මුදල් අතහැරලා ඒ අවදානම් සහිත කොටස් තෝරා ගත්තා. කාලය අවුරුදු 7ක් ගෙවිලා ගියා. 2012 දී Facebook සමාගම කොටස් වෙළඳපොළ හෙවත් IPO එකට පිවිසෙන විට ඩේවිඩ් සතුව තිබුණු අර කොටස්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වුණා. බිත්ති කිහිපයක චිත්‍ර ඇඳලා මිලියනපතියෙක් වුණු ඩේවිඩ්ගේ මේ කතාව පේන්නේ නිවැරදි වෙලාවක ගත්ත පුංචි අවදානමක් ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් කියන එකයි. ඉතින් මේ ඩේවිඩ් ගත්ත අවදානම් සහිත තීරණය ගැන ඔයා මොකද හිතන්නේ?